අලුතාන්ඩ කොච්චර හොඳයි. අලුතාන්ඩ හොඳයි. අලුතාන්ඩ හොඳයි වරදන්නේ. හොඳයිනේ. අලුතාන්ඩ හරිම හොඳයි. අපිට නම් හොඳයි. අලුතාන්ඩ හොඳයි. හොඳයි ඉතින් නේද? හොඳයි. අපිට සන්තෝෂයි සර්වසාධාරණ කරන යනවා. අලුතාන්ඩ හොඳයිනේ. කීම වරදන්නේ. සපත් තිබුණේ නෑනේ. දැන් සපත් තියෙනවනේ. පොර සානාදරයක් දැන් රුපියල් 10000කින් වැඩි කරලා තියෙනවා. පොර සානාදාරේ දැන් දෙනකොට ගෝයන් ටික හං වෙලා ඉවරයිනේ. කාලකොට මේ ටික දෙන්න ඕනේ. ඈ ඔබ හිතන් කරනවද? වත් නැතුව නැත්නම් කියන්නේ පොර සානාදර ලැබුණේ නෑ මම එහෙම අනුන්ගේ දෙයක් කරන්නේ මට කියලා කුඹුරක් නෑ. හරිද මං කුඹුරු කරා එතකොට මෙහෙම දෙමුන්නේ නෑනේ පොර කීයද රුපියල් පොර සානාදර වෙලාවට ලැබුණා කියලා ගොවින් එක්ක අපි කතා කරා. ආ ඒගොල්ලෝ වෙලාවට ගිය පාර ඒයි පන්දන්නේ පත්තරේ කියනවා මං කියන්නේ full face iPhone ඉතින් අලුත් තාණ්ඩුව කොහමද? අලුතාන්ඩ හොඳයි. අයියෝ හොඳයි කියලා කියන්නේ. හොඳයි කියන්නේ අපිට කෙරෙන්න ඕන දේ කෙරෙන දේ. මොනවද කරන්න ඕනේ දේ? ඉතින් කෙරෙන්න දේ හොරු එතකොට ඔක්කොටම සමතන ඒ වගේ දේවල් ඒවා තමයි බලාපොරොත්තු වෙන්නේ. හැමෝටම සමතැන ලැබෙනවද? ලැබෙනවා. ඉදිරියට විශ්වාසයක් තියෙනවා. තියෙනවා විශ්වාසයක් තියෙනවා. මාතලේ කට්ටිය මොකද කියන්නේ? මාතලේ කට්ටිය ඉතින් කවුරු කතා කරත් ওই ටික තමයි කියන්නේ බලාපොරොත්තු වෙන්නේ ওই ටික. දැන් අපි නම් කෙලින්ම ඔච්චරයි කතාව. හොඳයි කොහොමද සිදුවන? අලුතාන්ඩ වෙන ඉතින් මේ අවුලක් නැ දැනට සාමාන්‍ය කරන යනවා නේද? හොඳට යනවද? හොඳට යනවා. බලාපොරොත්තු වෙච්ච දේවල් වෙනවද? බලාපොරොත්තු දේවල් ඉතින් තාම ගත්තා විතරයි. කාලේ මදි. කාලේ මදි ඉතින් මම කාලයක් දෙන්න ඕනේ කියලාද කියන්නේ? දෙන්න වෙනවනේ. ඒගොල්ලෝ කරන් යයිද ඒවා? සාමාන්‍ය ඉතින් විශ්වාස කරන්න පුළුවන් නේද? සමහර කට්ටිය චෝදනා කරනවානේ කිසි දෙයක් කරලා නැහැ නේද? මේකනේ ඉතින් ගමකොනත් ඉතින් ඇත්තෙන්ම ඉන්නෝනේ එක විවිධාකාර මිනිස්සු. මේ වගේ ඉතින් චෝදනා කරනවා ඉතින් ඒ වගේ මට පාර ගන්නවා එහෙම වෙනවා ඉතින්. අලුතාන්ඩ හරිම හොඳයි. හරිම හොඳයි. හරිම හොඳයි. අයිය එහෙම කියන්නේ? අය කියන්නේ මේ ආණ්ඩුවක් හදාගෙන යන්න තියෙන ඉඩ දෙන්න ඕන කට්ටිය. අන්න ඒකයි කියන්නේ එකම දේ. මේගොල්ලෝ යන විදිය හොඳයි. මේ කට්ටිය යන විදිය හොඳයි. සමහර කට්ටිය කියනවානේ කිසි දෙයක් කරන්නේ නැහැ කියලා එහෙම. මොකද කරන්නේ නැහැ කියන්නේ බලාපොරොත්තු වෙච්ච දේවල් කරන්නේ නැහැ කියලා. එහෙම කියලා බෑ ඉතින් පොඩ්ඩක් ඉන්න ඕන හදාගෙන යනකම්. අන්න ඒකයි කියන්නේ. හිටපු ගමන් මේ ළමයි හිටපු ගමන් උපදිනකොට මේ දුවන්නේ නැහනේ. ඊට පස්සේ ටිකක් දුවන්නේ පස්සේ අවුරුදු දෙකක් තුනක් ගියන් පස්සේ. මාතලේ පැත්ත මොකද? මාතලේ හොඳයි. කිසිම තරයක් නැහැ. අවුරුද්දේම කොහොමද මාතලේ පැත්තේ? අවුරුද්දක් හරි හොඳයි. ඒ සරවල වැඩිය තියෙනවා. අලුත් තාණ්ඩුව කොහමද? අලුතාන්ඩ හොඳයිනේ. හොඳයි. සීම වරදන්නේ. එහෙමද? සීම වරදන්නේ. සමහර කට්ටිය හරි නැහැ කියනවානේ. ඒ පක්ෂේ කට්ටියනේ. ඒ පක්ෂ වාසියට කතා කරන්නේ ඒවානේ. ඒ වාසියට කතා කරන ඒ මැද බලන්න ඕන මොනවද වෙන්නේ කියලා. හොඳයි කියලා කියන්නේ. හොඳයි. බලාපොරොත්තුවක් තියන්න පුළුවන් මේගොල්ලෝ ගැන. කියන්න පුළුවන් අපරාධය අද නැහැනේ මොකුත් නැහැනේ. මාතලේ පැත්තේ මොකද තත්ත්වේ? මාතේ රටේ කියන්නේ හොඳයි. දෙයනේ කියලා හොඳයි. ඔක්කොම හොඳට ඉඳෝන අවුරුද්දත් හොඳට ගියා. අවුරුදු සරු. හරි. වෙනතර වැඩිය? වෙනදාට වැඩි හරි ඉච්චර නැහැනේ මොකුත්. සපත් තිබුණේ නැහැනේ. දැන් සපත් තියෙනවනේ. ඉතින් අනුර මාත්‍යා ගැන මොන වගේ අදහසක්ද තියෙන්නේ? අන්න මාතයි මෙච්චර කල් පරක්කු වුණාට දැන් හරියට විදියට ආවේ. මෙච්චර කල් ඇද හිටියේ. ඒකට තමයි හොඳක් වෙන්න තමයි. ඊට කලින්ද මේ ආණ්ඩුව ගේන්න තිබ්බේ? ගේන්න තිබුණා. ඒ දවස්වල ත්‍ස්වාදී කියලා කිව්වනේ. හොඳයි බොහොම ස්තුතියි නා. රාජ්‍ය. තාන්ඩු ගැන ඉතින් කියන්න දෙයක් නැහැ. ඉතින් යනවා නේද ඔය? යනවා ඔහේ. ඇදගෙන යනවා ඉතින්. ඇදගෙන යනවා. ඔව්. ඒ කියන්නේ නිකන් අවිශ්වාසකින් වගේ කතා කරනවා. නෑ. එහෙනම් හොඳයි ඉතින්. ඉස්සරහට බලමු. ඉස්සරහට බලමු. දැන් මාස 6ක් විතර ගියානේ. ඒ කාල සීමාව ගැන මොන වගේ අදහසක්ද තියෙන්නේ? සාමාන්‍ය ඉතින් ඉස්සර තිබ්බට වැඩිය ටිකක් හොඳයි. ඉස්සර තිබ්බට වැඩිය හොඳයි. ඔව්. ඉදිරියට හොඳයි කියලා විශ්වාස වෙනවා. විශ්වාස වෙනවා. බලමු අපි. හොඳයි බොහොම ස්තුතියි. රයිට්. අලුතාන්ඩ හොඳයිනේ. හොඳයි. අලුතාන්ඩ කොච්චර හොඳයිද? කොච්චර හොඳයි? ඔව් කොච්චර හොඳයි කියන්නේ ඔය හොඳට මේ ඒක වැඩ පිළිවෙල හොඳයිනේ මචං. ඒක දැනෙනවද? ඔව් දැනෙනවනේ මේක. සමහර කට්ටිය චෝදනා කරනවානේ කිසි දෙයක් වෙන්නේ නැහැ කියලා. එහෙම තමයි ඒගොල්ලෝ ඔරු ටික අල්ලනකොට මේ එහෙම එකක් ඒගොල්ලෝ හිතනවා. දැන් කඩේ වුණොත් මේ ආජිනේ හරියට නැත්තම් ඔරාට කොච්චර තැන දෙන්නවද මේක හොඳයි. මාතලේ පැත්තේ මිනිස්සු මොකද කියන්නේ? අයියෝ මාතලේ හොඳයිනේ කියන්නේ. හොඳයි කියලා. ඔව්. මාතලේ හොඳයි කියන්නේ. ඒගොල්ලෝ ඉස්සරහට වැඩ පිළිවෙල හොඳට කරන් යයිද? ඔව් එහෙම කියන හොඳයි. වැඩ පිළිවෙල හරියට කරන්න කියන්නේ මේ. කට්ටිය කියන එක අපි ගන්න ඕනේ නැහැ. කට්ටිය කියන්නේ ඕම කෑ ගායි අරයි ගායි මේ ගායි. අපි ඒවා මුකුත් තාන්න එපා. අපි මේ පාරේ යනවා. මේ පාරේ යන්නේ. මේ සුද්ධ කරන්න කියන කවුරු හරි සුද්ධ කරා කානු.
දැන් ඒගොල්ලෝ හොඳ සුද්ධ පාරක් දෙනවානේ. පිටරට වගේ. ඔව්. රට වගේ මේ වෙල පිළිවෙල යනවා. ඉතින් සමහර ඒවා තමයි මේ ඒක කඩේ මේ මොහොත එකේ තියෙනවා මේ ආල් කිලෝ එක මේ 230යි කියලා. අනික කඩේ තියෙන අපිට දෙන්න බෑ කියලා. ඉතින් ඒ බෑනේ. හරියට මේ පිළිවෙල උරුට නැතෝ මේ කඩකාරට හරියට මේ දෙන්න ඕනේ පනිෂ්මන්ට් එක. හරියට මේ පාරේ යන්නේ. අලුත් ආණ්ඩුව හොඳයි වරදක් නැහැ. හොඳයි කියලා කියන්නේ. හොඳයි කියලා. මොකද හොඳයි කියලා කියන්නේ? හොඳයි ඉතින් වරදක් නැහැ ඉතින්. වරදක් නැහැ. ඔව්. බඩු මිල ටිකක් අඩු වුණා නම් සාධාරණයි. බඩු මිල ටිකක් අඩු වුණා නම් හොඳයි. බඩු මිල ටිකක් අඩු වුණා නම් තවත් හොඳයි නේ. ඔව්. මොකද මාස පහක් නේ අරගෙන. ඔව්. ඉතින් මේ මාස අපි බලමු ඉදිරියේදී. වැඩ කටයුතු කරපු විදිය ගැන මොකද හිතන්නේ? දැනට ඉතින් වරදක් නැහැ ඉතින්. ඉදිරිය ගැන බලාපොරොත්තු තියන්න පුළුවන්. ඉදිරිය ගැන බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා බලමු ඉතින් ඉදිරියට මොනවද වෙන්නේ කියලා. හොඳයි බොහොම ස්තුතියි නා. හරි. බල්ලුම බලු. බලමු. බල්ලුම බලු. අයිය මේ කියන්නේ. ඇය කියන්නේ බොරුනේ. මොනවද දැන් කියව බොරු? බොරු කියන්නේ විදුලි බිල අඩු කරනවා කිව්වා තුනෙන් විදුලි බිල අඩු කරා. නෑ තුනෙන් එකක් අඩු කරනකො අඩු කරේ නෑ. හාල් 220 අඩු කරා 120 කිමු 130 කිමු. නෑ. 220 දීපහාල් එක 230 කරා ඩර්ලිට. පාර්ලිමේන්තුවට දාලා තින්නේ ඒකට. ඒ පාර්ලිමේන්තුවට රුපියල් 10ක් වැඩි කරලා දුන්නානේ. අපිත් ඡන්දේ දුන්නා තමයි. ඔව්. ඒවට ඒගොල්ලන්ට බෑ මොනවත් කරන්න. කිසිම දෙයක් තේරෙන්නේ මේ කරපු එක හොඳක්වත් නැද්ද? නැහැ. ඒක හොඳක්වත් නැහැ. එක හොඳක්වත් නැහැ. කවුද හොඳ එතකොට? කවුද හොඳ කියන්නේ හොඳ කිරකුත් නෑ කවුද බලන්න. ගේන්න ඕනේ? ඈ? කවුද ගේන්න ඕනේ? අලුත්ම පක්ෂයක් එන්න ඕනේ. අලුත්ම පක්ෂයක්. ඔව්. කවුද එන්නේ? අලුත්ම හොඳ ටීම් එකක් මේගොල්ලෝ කියපුවා කෙරුන්නේම නෑ කිසිම දෙයක් කරන්නත් බෑ කෙරුණෙත් නෑ. දැන් පඩියට උන්නේ නැද්ද රජයේ සේවකයන්? ඒක මොකද රුපියල් 3000ක් කියන්නේ උඩ 3000ක් කාටද වැඩි උනේ? නෑ ඕක මේ කවුද රුපියල් මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා වැඩි කරපු 10 ඉතුරු 5000 නේ. ඔව්. ඉතුරු 5000 නේ ඒක. ඔව්. ඒකයි මේගොල්ලෝ කරපු ඒ 5000 මාර්තු වලින් ඉවරයි. ඈ? මාර්තු වලින් ඒක ඉවරයි. ඒක ඉවරයිනේ. ඔව්. ඔව් රුපියල් 3000 සිට 6000. ඒක 5000 3000 8000ක් වැඩි වෙලා තියෙනවා. ඈ? 8000ක් බඩු මිලේ වගේද රුපියල් 72කට දීපහාල් රුපියල් 114කට ඒ තැනට ගියේ කොහමද? ඈ? ඒ තැනට ගියේ කොහමද හාල් එහෙම? හාල් වලටද? ඔව්. ඒක මේකයි ඉතින් බංකොලොත් වෙච්ච රටක් නේද? අපේ බංකොලොත් වෙච්ච රටක් නේ. රුපියලක්වත් තිබුණේ නෑනේ අපේ රටට. ඒකගේ මොනවා කරත් කවුද අපේ රනිල් වික්‍රමසිංහ මේ කොහොම හරි ඒක ගොඩ ගත්තානේ. මම ඡන්දේ දුන්නෙත් නෑ රනිල් වික්‍රමසිංහට. නමුත් ගොඩ ගත්තානේ. ඩොලර් බිලියන 5.7ක් වෙනකම්ම එයා ගෙනල්ලා ස්ටොක් එකක් තිබ්බෙකින්නේ මේගොල්ලෝ මේ දුවන්නේ. දැන් මේගොල්ලෝ අරගෙන දැන් 5.7ටත් බහැලානේ. බහැලා තියෙන්නේ. මේ මං ගියේ පෙර සමාජ සාකච්ඡාව 5.7ට බහැලා තියෙන්නේ. තිබ්බෙකිනුත් 5.7ත් 6.2ත් වගේ දෝලණය වෙනවා. තාම කිසිම දෙයක් හරියට මේගොල්ලන්ට කරගන්න බෑ. මන් දන්නේ නැහැ තෙල් බිල අඩු වෙලා තියෙනවා. ගොඩක් දේවල් අඩු වෙලා තියෙනවා හැබැයි මිනිස්සු. නෑ ගොඩක් දේවල් අඩු වෙලා නෑ. මොනවද අඩු වෙලා තියෙන්නේ කියන්නකෝ. ලුණු අඩු වෙලා තියෙනවා. ඒව සාමාන්‍ය දේවල්. තෙල් බිල අඩු වෙලා තියෙනවා. ඒව බිබිල අඩු වෙලා තියෙනවා. ලුණු කියන එක ඉන්දියාවෙන් එනේවා නේවා ඩොලර් විකුල් අපේ බඩු නෙමෙයි. ඒක අඩු වෙලා නෑ කියලානේ කියන්නේ. නෑ අඩු වෙලා කියන්න බෑ. ඒව ඇවිල්ලා ස්ථිර බඩු නෙමෙයි. එහෙනම් හාල් මිලත් ඒ විදිහ ගන්න ඕනේ. නෑ හාල් මිල එන්නේ වැඩි වෙනවනේ අඩු නෑනේ. දැන් සීමා පනවලා තියෙනවනේ. මොකද්ද? හාල් මිලට. හාල් මිල 220 තිබ්බේකනේ 30 කරලා දුන්නේ. ඒකල්ලා සීමා පනවලා තියෙනවනේ. අනේ ඒක වෙනම කතාවක්. 220 තිබ්බේක නෙමෙයි. තිබ්බේකනේ 30 කරලා ඩඩ්ලිසියට දෙන මාත්‍ර රුපියල් 10ක් වැඩි කරලා කොහොමද ඩඩ්ලිසියට දුන්නා කියන්නේ? ඈ? ඒ රුපියල් 10ක් වැඩි කරලා දුන්නා කියන්නේ 220 ඒක ඩඩ්ලියටම දුන්නා කියලා කියන්නේ. ඩඩ්ලියට මේ ලොකුම හාල් මෝල් කාරින්ට නැත්නම් ඔබ කරන යෝජනාව මොකක්ද? මෙච්චර බලයක් තියෙන මිනිස්සු බලයක් දීපු රජය හරි බලයක් දීපු රජයට හොඳ ආරක්ෂක නැත්නම් කිව්වනේ එක පෑම් පහරින් මම මේක ඉවරයක් ඔබ කරන යෝජනාව මොකද්ද? ඈ ඔබ ඒකට මොකද්ද කරන යෝජනාව? මොකද්ද? හාල් මිල කොහොමද පාලනය කරන්න ඕනේ? හාල් මිල පාලනය කරන්න ගොඩක් දැන් මේ පොහොර මිල තමයි අංක 1ට පල්ලෙහාට දාන්න ඕනේ ගොවියට. පොහොර සානාධාරයක් දැන් රුපියල් 10000කින් වැඩි කරලා තියෙනවා. පොහොර සානාධාරය දැන් දෙනකොට ගොයන් ටික හං වෙලා ඉවරයිනේ. හාලකොට මේක දෙන්න ඕනේ. ඈ ඔබ ගොවිතැන් කරනවද? වත් නැතුව නැත්තම් කියන්නේ පොහොර සානාධාරය ලැබුණේ නෑ මම එහෙම අනුන්ගේ දෙයක් කරන්නේ මට කියලා කුඹුරක් නෑ. ඔව්. හරිද මං කුඹුරු කරා එතකොට මෙහෙම දෙන්නේ නෑනේ පොහොර කීයද රුපියල් පොහොර සානාධාරය වෙලාවට ලැබුණා කියලා ගොවින් එක්ක අපි කතා කරා. ඒගොල්ලෝ වෙලාවට ගිය පාරේ ඒයි පන්දන්නේ පත්තරේ කියනවා මං කියන්නේ හැමෝටම ලැබිලා නෑ. ජලකන්නේ තියෙනවා. ජලකන්නේට ලැබෙන්නත් මේ බලමු අපි ඉස්සරහට ඉතින් හොදක් වෙයිද කියලා. ඔව් දැන් හාල් මිල පාලනය කරන්නේ කොහොමද එතකොට? ඈ මොකද්ද? ඔබගේ යෝජනාව මොකද්ද හාල් මිල පාලනය කරන්නේ? දැන් ඉන්දියාවෙන් ගෙනාවු හාල් 130ටනේ ගෙනාවේ. ඔව් රුපියල් 130න්නේ. හරි බද්ද ගහන්නකො රුපියල් 40ක්. හරි 130යි 40යි 170යි. ඉතින් මේ එකක් දුන්නේ 230ටනේ. ඒයි මොකද එහෙම කරන්නේ?
දැන් මේගොල්ලෝ කිව්වේ මේ විශාල බදු ප්‍රමාණයක් ගහනවා තෙල් වලට කාංචන ගහනවා රුපියල් 40කට 50කට කාසාක්කුවට යනවා කිව්වා ඒව කිසි දෙයක් එතකොට බද්ද අඩු කරා කියන්නේ රුපියල් 40ට ඔව් B මිලි දී ගන්න කීයද එතකොට එතකොට නෑ මේ తాවකාලික වෙලාවෙනේ හාල් පිටරටින් ගෙනාපු වෙලාවෙනේ ඈ ඉතින් B මිල සාධාරණ මිල දෙන්න පුළුවන් දැන් ඩල්ලිට 130ට ගන්න මිල සාධාරණ මිලක් 120ට ඩල්ලි ගන්නවා 130ට ඉතින් හොඳයිනේ යාගෙන් හොඳයිනේ ඒක ගොයියට හොඳයිනේ නේද රජේ බොරුවන්නේ කරන්නේ 120ක් දාලා 120 දාලා තියෙන පාලන මිලක් ඈ පාලන මිලක් දාලා තියෙනවා අද දෙයනේ පාලන මිලක් තියෙද්දි ඇයි එහෙනම් ඩල්ලි වැඩිපුර ගන්නේ ඉතින් ඒ ඩඩ්ලිනේ ගන්නේ රජේ නෙවෙයිනේ ඉතින් රජයට බැරි ඇයි ඒක පාලනය කරගන්න ඒක ගොවියට හොඳයිනේ ඈ මිල වැඩි වෙන එක අවුලක් නෑනේ වී මිල ගොවියට හොඳයිනේ ඒක ඉතින් ගොයයට අනිත් මේ පාරිභෝගිකයා කොහොමද සාමාන්‍ය මිනිහා 230ක මේ හාල් මිල දාලා 72කට තිබ්බ හාල් 230ක් එහෙමයි 72කට තිබුණේ ඒ කාලේ ඉඳන්ම 2019 72යිනේ චන්ද්‍රිකාගේ කාලේ හාල් කියේ නෑ කන්ද්‍රිකාගේ කාලේ හාල් රුපියල් 35 දැන් ඒක කෙමෙන් වැඩි වෙලා ඇත්ත මොකද කොරෝනාත් එක්ක අපේ රටේ ඩොලර් නැති වුණා ඩොලර් ගියක් වුණා රට බංකොල තුන ඇත්ත නමුත් මේක දැන් ස්ථාවර තත්ත්වයකට ඇවිල්ලා තියෙනවනේ මොනවා කරත් අපි නේ ඩොලර් බිලියන 6.5ක් ඉදිරි කරන් තියනවා කියන්නේ හොඳ ප්‍රවණතාවයක් නේ කවුරු හරි අනුර කුමාර හරි රජිත් හරි කවුරු හරි හොඳ තරකට ගෙනල්ලා දුන්නනේ ඒක පාලනය කරගෙන ඕන දෙයක් කරන්න පුළුවන් බැරි කමක් නැහැ ඒක තමයි ඔබ කියන්නේ ඔබ දැන් මම කියන්නේ හොඳයි බොහොම ස්තුතියි හරි අලුත් ආණ්ඩුවේ ඉතින් බලාපොරොත්තු තියාගෙන ඉමුනේ බලාපොරොත්තු තියාගෙන ඉමු ඔව් ඉමු මේ දැනට කරන් යන විදිහ හොඳයි කියලාද කියන්නේ හොඳයි වැඩි අවරණ නැහැ ඉතින් කොහොම යන්න පුළුවන් යන්න පුළුවන් සමහර කට්ටිය චෝදනා කරනවා දැන් මේ කිසි දෙයක් අඩු වෙලා නැහැ කියලා කියනවා සමහර කට්ටිය නෑ චෝදනාව අන්තිමයි කියලා කියනවා නෑ සමහරගේ එහෙම කිව්වට ඒක අවුලකුත් නෑ මොකක්ද දන්නවද දැන් මේ සමහරවන්ට තවම කියන්නේ වැදුන්නේ ආණ්ඩුව කොහොමද යන්නේ කියන එක දන්නේ නැති කට්ටියම කතා කරනවා ඒ වුණාට මේ එක පාට හදන්නත් බෑනේ මේක එකපාර හදන්නත් බෑ එකපාර හදන්න බෑ මේ කල් ගන්න ඕනේ මේ හදන්න ඉවසීම තියෙනවා මේ රටේ මිනිසුන්ට ඇයි මේ රටේ මිනිස්සුන් ඉවසීම නැත්තේ ඉවසීම නැති කියන්නේ දැන් අපේ රටේ මිනිස්සු එහෙම තමයි හැදිලා ඉන්නේ. ඒක කියන්නේ ඉවස ගන්න බෑ. එහෙම තමයි හැදිලා ඉන්නේ. ඒවට අවුලන්නේ මේ ඉවසයි මට හිතන්නේ මා කට්ටිය ඉවසයි. පුරුදු වෙයි නිකම්ම. පුරුදු වෙන්න ඕන අනිවාර්යෙන්. බලාපොරොත්තුවක් තියෙනවා එහෙනම්. බලාපොරොත්තු තියෙනවා අනිවාර්යෙන් තියෙනවා. බොහොම ස්තුතියි එහෙනම්. හොඳයි ස්තුතියි. ජය වේවා. ඕකේ කියලා හිතෙනවා සමහර වෙලාවට ඉතින් හිතෙනවා සමහර ප්‍රශ්න තියෙනවා ඉතින් සමහර වෙලාවට හිතෙනවා කරගෙන යන්නේ ඕකේ කියලා. බඩු බිල වල ප්‍රශ්න තමයි තියෙන්නේ. වෙන කිසිම ගැටලුවක් නැහැ. වෙන ගැටලුවක් නැහැ. ඒ කියන්නේ බලාපොරොත්තුවක් තියන්න පුළුවන් ඉදිරියට මේගොල්ලෝ. තව ටිකක් දීලා බලන්න ඕනේ. තව අවුරුදු දෙකක් තුනක් දීලා බැලුවොත් තමයි දන්නේ. සමහර කට්ටිය චෝදනා කරනවා කිසි දෙයක් කරලා නැහැ ප්‍රමාදයි කියලා. ඉතින් ඇත්තට අවුරුදු 70 තිස්සේ දැන් අපි කාගෙන යාවේ ඉතුරු අවුරුද්දක් හරි දීලා බලන්න වෙයි මොනවද වෙන්නේ කියන එක බලන්න. හොඳයි නේ. ඇයි හොඳයි කියලා කියන්නේ? හොරබොර මොනවත් නැහනේ. ඒක පැහැදිලිව පේනවද? ඔව්. ඉදිරිය ගැන බලාපොරොත්තුවක් තියන්න පුළුවන්. ඉදිරිය ගැන බලාපොරොත්තුවක් තියන්න පුළුවන්ද? ඔව් ඉතින් මීට කරගෙන හොඳට කරලා සමහර කට්ටිය චෝදනා කරනවානේ මේ කිසි දෙයක් කරලා නැහැ ප්‍රමාදයි කියලා එහෙම. එහෙම තමයි ඉතින් මින් ඉදිරියට කරගෙන යයි. කරගෙන යයි. ඉතින් කට්ටියට වැඩිය හොඳයිද? හොඳයි. ඊටපො කට්ටිය හොරකම් නේ කරේ. බලාපොරොත්තුවක් තියෙනවා. ඔව්. හොඳයි. මොනසු තියෙනවා? කමන්නේ වරදක් නැහැ. වරදක් කරා යන විදිහ හොඳයිද? හොඳයි. සමහර කට්ටිය චෝදනා කරනවානේ කිසි දෙයක් කරලා නැහැ කියලා එහෙම. ඒ සමහර කටේ එක එක විදියට එක එක අදහස එක එක්කෙනාගේ අදහස ඔබට හොඳයි. අපිට හොඳයි. මොකද හිතෙන්නේ අලුත් ආණ්ඩුව ගැන? අලුත් ආණ්ඩුව ගැන නම් ගැටලුවක් නැහැ. ඉතින් ඔය කරගෙන යනවා. මොකක් වෙයිද කියලා කියන්න බෑ. අවුල් වගේ තමයි වෙන්නේ. අවුල් වගේ වෙන්නේ. ඒ මොකද? ඒක හේතුව ඉතින් මාධ්‍යයෙන් තමයි අහගන්න ඉන්නේ. ඒවද? හොඳයි. ඇයි හොඳයි කියලා කියන්නේ? හොඳට කරගෙන යනවා. ඒක පේනවද? ඔව්. සමහර කට්ටිය කියනවානේ මේ හරි නෑ කියලා. අපිට නම් හොඳයි. අපිට නම් හොඳයි. මොන වගේ දේවල්ද බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන් ආණ්ඩුවේ? හොඳ දෙයක් කරගෙන යනවා. ඉදිරියටත් ඒක බලාපොරොත්තු වෙනවා. ඔව්. හොඳයි බොහොම ස්තුතියි. thank you. අලුත් ආණ්ඩුව හොඳයි. හොඳයි. ඇයි හොඳයි කියලා කියන්නේ? හොඳයි කියන්නේ අපි බලාපොරොත්තු වෙන දේ වෙනවා ඉතින්. බලාපොරොත්තු වෙන්නේ මොනවද බලාපොරොත්තු වෙන දේ? බලාපොරොත්තු වෙන්නේ ඉතින් ඉස්සර කාලේ අපිට මෙච්චර අවුරුදු ගානක් රට එක එක දූෂණ වංචා වලින් වෙරිලා තිබ්බා. අපි ඒක නොවෙනවා කියලා බලාපොරොත්තු වෙන ආණ්ඩුවට දුන්නා. අපි ඒක සම්බන්ධ සතුටුයි. සමහර කට්ටිය කියනවානේ එහෙම දේවල් වෙන්නේ නැහැ කියලා. සමහර කට්ටිය මම දන්නේ නැති මගේ අදහස ඒක. හොඳයි බොහොම ස්තුතියි. හොඳයි ඉතින් නේද? ඉතින් සහන තියෙනවා. ඉතින් ඉදිරියට බලමු ඉතින්. ඉදිරියට බලමු. හොඳයිද නරකයිද? දැම්ම කියන්න බෑ. දැම්ම කියන්න බෑ. යන විදිය එක්ක මොකද හිතෙන්නේ? කියන්න බෑ. කියන්න බෑ. සහෝදරයා මොකද හිතෙන්නේ? දන්නේ බලමුනේ. දැක්ක විදියට මොකද හිතෙන්නේ? දැක්ක විදියට මොකද හිතෙන්නේ ආණ්ඩුව? ෂේප් නේ අවුලක් නැහැ. අවුලක් නැහැ. ඔව්.
අම්මා නම් කියනවා තාම ඩඩිය බලන්න ඕනේ කියලා. අපි බලන්න ඕනේ. අපි වයසකයිද නේද? හොඳයි බොහොම ස්තුතියි. හරි thank you. හොඳයි. ඇයි හොඳයි කියලා කියන්නේ? අනේ සාමාන්‍යයෙන් ඔක්කොම එකමුතුව ඉන්නවා. ඒ නිසා හොඳයි කියනවා. බලාපොරොත්තුවක් තියන්න පුළුවන්. එහෙම දේවල් කරාද මේගොල්ලෝ? දැන් තමයි ඉතින් අලුතෙන් ඉපත් උනේ. අවුරුද්දක්වත් තියෙන කාලයක් යන්න ඕනේ. යන්න ඕනේ. ඔව්. අලුත් ආණ්ඩුව අපිට සන්තෝෂයි සර්වසාධාරණ කරන යනවා. ඒ වගේම දීප පොරොන්දුත් හරි විදිහට කරනවා. හරි සන්තෝෂයි. එතකොට දැන් තියෙන වාතාවරණයත් එක්ක වාට මොකද දැනෙන්නේ මේ ආණ්ඩුව සම්බන්ධව? ගැටි ප්‍රතිපත්ති දරුකයි. දැන් අපි රාජ්‍යසේවකෙක් රාජ්‍යසේවකෙක්න කියන පොරොන්දු ඉටු කරා ගොඩක්. ඉදිරිය ගැන බලාපොරොත්තුවක් තියන්න පුළුවන්. පුළුවන්. උසයන් විශ්වාසයක් තියන්න පුළුවන්. ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව කට්ටිය වැඩ කරනවා කියලා. එච්චර නම් හිතුව විදිහ නෑ. ඉව විදිය නෑ. ඇයි එහෙම කියන්නේ? එහෙම කියන්න නම් දන්නේ නැහැ. මේ හිතුව විදිහ නෑ. ඉව විදිය නෑ කියලා. හොඳයි බොහොම ස්තුතියි. අලුත් ආණ්ඩුව හොඳයි නේද? හොඳයි. ඇයි හොඳයි කියලා කියන්නේ? හොඳයි කියන්නේ අර පරණ විදියට නැතුව දැන් අලුත් විදියට යනවනේ. පරණ අර පොර බොරු නැතුව ඒ වගේ. ඒක පේනවද? ඒක ටිකක් පොර බොරු පේනවා. නැහැ කියන එක. ඔව් එහෙම පේනවා. පේනවා. ඔව්. බලාපොරොත්තුවක් තියන්න පුළුවන්. බලාපොරොත්තුවක් තියෙනවා. සමහර කට්ටිය චෝදනා කරනවා නේ කිසි දෙයක් කරලා නැහැ කියලා. වැඩක් ඒක නැහැ කියලා එළියට කියනවා. පේන්නේ නැති වුණාට අපිට DP ගියා නම් හොඳට අපිට දැනගන්න පුළුවන්. DP යන්න ඕනේ. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ඔබට මොකද හිතෙන්නේ? එයා කියපු එක තමයි. එයා කියපු එක නේ ඔයා කියපු එකයි අපිට ඕනේ. මොකද හිතෙන්නේ? එයා කියපු එක විතරයි තමයි. හොඳට යනවද වැඩි? කොහොමද එයා? බලාපොරොත්තුවක් තියන්න පුළුවන්. බොහොම ස්තුතියි. අලුත් ආණ්ඩුවේ වරදක් නැහැ. ඉතින් ඔය කරගෙන යනවා. තා ඇවිල්ලා එච්චර කල් නැහැනේ. හොඳයි කියලාද කියන්නේ? බලමුනේ අපි ආව දැන් ඉන්නවනේ. ඉතින් බල්ලා හරියට තීරණයක් නැහැ. එකපාරට හොඳයි කියන්නත් බෑ. සමහර කට්ටිය චෝදනා කරනවා කිසි දෙයක් කරලා නැහැ කියලා. ඔව් ඉතින් කරනවා. ඒක නම් එහෙම තමයි බලපුවම පේන ඉතින් රටේ තත්ත්වය ඉතින් කොහොමද කියලා. බලමු ඉතින් මං ආකර්මැතුනාට අනිත් කට්ටිය කැමතියි රටේ ජනතාව. නේ? ඒකින්ද විශ්වාසයක් තියන් ඉන්නවද? විශ්වාසයක් තියාගෙන ඉන්නවා. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා අපි. හොඳයි බොහොම ස්තුතියි. හරි බොහොම ස්තුතියි. Full face.